හායි යාළුවනේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇයි ෆ්‍රෙඩෝ ජෝජුයි පීටර් පැටිග්‍රූව මැඩරස් මැප් එකේ ඉන්නවා දැක්කේ නැත්තේ කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා වගේ ෆ්‍රෙඩ් වීසි සහ ජෝර්ජ් වීසි ළඟ අවුරුදු ගාණක් තිස්සේ මැඩරස් මැප් එක තියෙනවනේ. ඉතින් ඇයි එහෙනම් එයාලා කවදාවත් රොන්ගේ නැහුවේ නැත්තේ ඔයා ළඟ නිතරම ඉන්න අර මිනිහා කවුද කියලා? මේක ටිකක් විහිළුවක් වගේ හිතුණට පොඩ්ඩක් ටයිම්ලයින් එක ගැන හිතලා බලද්දී අපිට පේනවා ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් මේ මැප් එක හොරකම් කළේ හොග්වර්ට්ස් වල එයාලගේ පළවෙනි අවුරුද්දේදී. ඒ වගේම එයාලා පස්වෙනි අවුරුද්දේදී හැරීට මේක දෙනකම පාවිච්චි කළා. ඉතින් සම්පූර්ණ අවුරුදු 5ක් තිස්සේ රොන්ගේ සුරතල් මේ ඇස්කැබස් ඒ කියන්නේ පීටර් පැටිග්‍රූ නිදාගත්තේ රොන්ගේ කාමරේ. මැප් එක කවදාවත් බොරු කියන්නේ නැති නිසා පීටර් කියන නම තියෙන මිනිස්සෙක් රොන්ගේ ළඟම ඉන්නවා කියලා අනිවාර්යයෙන්ම ඒකේ පැහැදිලිව පේන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව ෆෑන් තියරි කීපයක්ම තියෙනවා. ඒ වුණාට වඩාත්ම ප්‍රායෝගික ෆෑන් තියරිය තමයි මැප් එක වැඩ කරන විදිය. ඒකෙන් කාසල් එකේ ඉන්න හැමෝම පෙන්නනවා. ඒ කියන්නේ එහා මෙහා යන 100 ගණනක්. අනික මෙන්න මේ ප්‍රශ්නෙට ජේ.කේ රෝලින් උත්තරයකුත් දීලා තියෙනවා. එයා කිව්වේ ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් මැප් එක පාවිච්චි කළේ මල්ලි දිහා බලන් ඉන්න නෙවෙයි කියලා. එයාලා ඒක පාවිච්චි කළේ ගුරුවරුන්ගේ බේරෙන සහ රාස්පාරවල් හොයාගන්න විතරයි කියලා. හිතන්නකො මෙන්න මේ විදියට ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්ට හොරෙන් කුස්සියට යන්න ඕනි වෙනවා කියලා. එතකොට එයාලා බලන්නේ ග්‍රිෆින්ඩෝස්ලා නිදාගන්න කාමර දිහා නෙවෙයිනේ. එයාලා බලන්නේ ෆිල්ච්, එහෙම නැත්නම් මිනිස් නොරිස්, එහෙමත් නැත්නම් ඩම්බල්ඩෝ හරි කොහෙද ඉන්නේ කියලානේ. ඉතින් එයාලා පීටර් පැටිග්‍රූ කියන නම දැක්කත් ගණන් නොගන්න නැත්තේ එයාලා එව්වේ යව නොවන නිසා. අනිත් එක තමයි එයාලා පීටර් කියන නම දැක්කත් එයාලා දන්නේ නැහැ කවුද කියලා. පීටර් පැටිග්‍රූ මැරිලා ඉන්න ඕන. ඉතින් මේ දංකාර කොල්ල දෙන්නට ඒ නිකම්ම නිකන් එයාලා නොදන්න තවත් එක් ශිෂ්‍යයෙක් විතරයි. ඉතින් ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් පිස්සු කෙලෙනෙක් ගැන ඕනවට වඩා අවධානය යොමු කරපු නිසා එයාලට තමන්ගේ ඇස් ඉස්සරහම හිටපු හතුරා මගේ අරුණා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේක ලොකු ප්ලොට් හෝල් එකක්ද? එහෙමත් නැත්නම් පොඩි වැරදීමක් විතරද? ඔයාලට මොකද හිතෙන්නේ කියලා පාලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තවත් මේ වගේ හැරි පොටි තීරිස් දැනගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.